අයිබෝන් සියලු දෙනාට. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් ඔයත් වාහන සම්බන්ධයෙන් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් මේ දවස්වල විශේෂයෙන්ම කතා වෙන ට්‍රෙන්ඩින් මාතෘකාව මේ වාහන සම්බන්ධයෙන් ට්‍රෙන්ඩින් මාතෘකාව මොකක්ද කියලා මේ වෙනකොටත් දන්නවා. ඉතින් ඒ තමයි ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් වෙච්චි ගැසට් පත්‍රයක සඳහන් වුණා වාහනයක් ලංකාවට ආනයනය කරද්දී රේගුබද්ධ විදිහට CIF value එකෙන් අපි දන්නවා 30ක ප්‍රමාණයක් අය කරනවා. මේ 30 මත 50ක අමතර අධිභාරයක් අය කිරීමක් සිද්ධ කරනවා කියලා මේ ගැසට් පත්‍රයේ ප්‍රකාශ කරලා තිබුණා. තවදුරටත් මේක පැහැදිලි කරොත් අර 30 මත තමයි 50 අයවීම සිද්ධ වෙන්නේ. එතකොට 30න් 50ක් කියන්නේ තවත් 15ක්. ඒ කියන්නේ රේගුබද්ධ විදිහට CIF value එකෙන් සම්පූර්ණයෙන් 45ක ප්‍රමාණයක් තමයි අය කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න මේ ගැසට් පත්‍රය නිකුත් වීමත් එක්ක මේ ආරංචියත් එක්ක වාහන ආනයනකරුවෝ වාහන සේල්කරුවෝ ඔන්න මීඩියාස් වලට එන්න පටන් ගත්තා. වාහන ඉදිරියේදී වැඩි වෙනවා, අච්චරක් වැඩි වෙනවා, මෙච්චරක් වැඩි වෙනවා, ලක්ෂ 10ක් වැඩි වෙනවා, 35ක් 50ක් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට නොයෙකුත් කතා අපිට විද්‍යුත් වගේම මුද්‍රිත මාධ්‍ය හරහාත් මේ දවස් කිහිපය තුල අහන්න ලැබුණා. ඉතින් අද අපි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ විදිහට ඉදිරියේදී වාහන මිල වැඩි වේද කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් බදු මුදලක් වැඩි කරපුවහම වාහන මිල වැඩි වෙන්න ඕන. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතනදී විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ ගැන තමයි මේ වීඩියෝ එකේදී විස්තර වශයෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලාම මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. මේ ගැසට් පත්‍රයේ මේ 50ක අධිභාරයත් එක්ක තවත් විශේෂ කාරණාවක් සඳහන් වෙනවා. ඒ තමයි මේ කාල සීමාව. ඒ කියන්නේ මේ අධිභාරය පැනවෙන්නේ දවස් 90ක එහෙම නැත්නම් මාස 3ක කාල සීමාවක් දක්වා පමණයි කියලා මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. ගැසට් පත්‍රය නිකුත් වෙච්ච දවසේට පහුවෙනිදා අපි හිතමු කවුරු හරි කෙනෙක් වාහනයක් ආනයනය කරනවා. එතකොට මේ ආනයනය කරපු වාහනය Taman අතටපත් වෙන්න සාමාන්‍යයෙන් මාස 2කමාරක් මාස 3ක් වගේ කාලයක් ගත වෙනවා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ වරායට වාහනේ එන්න. රයිට්. ඒක තව අපි පැත්තකින් දියමුකෝ. ඔන්න අපි හිතමු මේ ගැසට් පත්‍රය නිකුත් වෙච්ච දවසට පස්සේ දවසක වාහන ආනයනකරුවෙක් කල්පනා කරනවා මං ඩයිහට්සු මිරාරත 100ක් ගේනවා. එතකොට ඔහු ඩයිහට්සු මිරාරත 100 ගේන්නේ මේ 50ක අමතර අධිභාරයක් ගෙවලා. එතකොට අපි නිකන් හිතමු මේ අධිභාරයට කලින් ඩයිහට්සු මිරාරතයක් ලක්ෂ 60කට විකුණුණා කියලා. එතකොට මෙයා බලාපොරොත්තු වෙනවා ලක්ෂ 67කට මේ වාහනේ විකුණන්න. මොකද මේ අධිභාරයක් මේ වෙද්දි පැන වෙලා තියෙන නිසා. එතකොට මෙයා මේ ආනයනය කරපු වාහන ටික අපි කිව්වා සාමාන්‍ය මාස 3ක් වගේ යනවා කියලා ලංකාවට එන්න. ලංකාවට එන මොහොතේදී දැන් රජයේ ගැසට් පත්‍රයේ තියෙනවා මාස 3කින් මේ අධිභාරය ඉවත් කරනවා කියලා. ලංකාවට මේ වාහන තුග එනකොට රජයේ විසින් මේ අධිභාරය ඉවත් කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඔහු බලාපොරොත්තු වුණේ මේ වාහන තුගය ලක්ෂ 67කට විකුණන්න. නමුත් අධිභාරය ඉවත් කරපු ගමන් නැවත වතාවක් මේ අධිභාරය පැනවන්න කලින් තිබුණු මිල ගණන් වලට වාහන විකුණන්න සිද්ධ වෙනවා. එතකොට මේ ආනයනකරු ලක්ෂ 37කට වාහනේ විකුණන්න වාහනය ආනයනය කරාට ඔහුට සිද්ධ වෙන්නේ පාඩු පිට වාහනය විකුණන්න. ඒක නිසා විශ්වාස කරන්න මේ මාස 3 ඇතුළත මේ අධිභාරය පනවලා තියෙන මාස 3 ඇතුළත වාහන ආනයනකරුවන් කිසිසේත්ම ලංකාවට වාහන ආනයනය කරන්නේ නැහැ. එතකොට මොකද්ද මෙයාලා මේ මාධ්‍ය සංදර්ශන තියලා මේ කතා කරන්නේ? වාහන මිල වැඩි වෙනවා, අරක වැඩි වෙනවා, මෙච්චරක් වැඩි වෙනවා, මේක වැඩි වෙනවා. මෙයාලා මේ උත්සාහ කරන්නේ අපි දන්නවා වාහන සේල් එකකට ගියාට පස්සේ මේ සේල් අලුත් වාහන වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවානේ. මෙයාලට දවස් සමහර වෙලාවට සමහර සේල් තියෙනවා දවසකට එක වාහනයක්වත් විකුණ ගන්න බැරි මට්ටමේ සේල් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ අධික මිල ගණන්. අධික මිල ගණන් වලට වාහන විකුණන්න දාලා තියෙනකොට මිනිස්සු වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා මේ වාහන සේල් වල අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම ලංකාවේ අවුරුද්දකට අවශ්‍ය වාහන ප්‍රමාණය මේ සේල් වල මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒක නිසා මේ වාහන සේල් කරුවන් මේ වාහන ආනයනකරුවන් මේ අවස්ථාවේදී try කරන්නේ බොරදියේ මාළු බෑම සඳහා. මෙයාලා මේ අවස්ථාව උපයෝගී කරගෙන
උපරිම උත්සාහයක් දරනවා එයාලා ළඟ තියෙන ලොට් එක, එයාලා ළඟ තියෙන වාහන ටික තවත් වැඩි කරලා විකුණන්න. හරියට මේ ගැසට් පත්‍රය නිකුත් කරපු දවසේ වාහන ආනයනය කරලා පහුවෙනිදා ඒ වාහන ටික ලංකාවට ආවා වගේ තමයි මෙයාලා හැසිරෙන්නේ. එතකොට ඇත්තම කතාව තමයි ලංකාවේ තියෙන වාහන වලට මේක අදාළ කරගන්න බෑනේ. දැන් අපි දැක්කා වෙබ්සයිට් වලට ගිහිල්ලා බලනකොට මේ 2006 2007 පාවිච්චි කරපු පරණ ලදරන් වලට මේ මිල ගණන් වැඩි කරලා තියෙනවා මෙයාලා. මේක පුදුම වැට් වැඩිවීමක්. එතකොට ඒවටත් වැට් එක වැදිලා තියෙනවා එතකොට. ඉතින් ඒක නිසා මේක ලංකාවනේ. ඉතින් ඒ දේවල් වළක්වන්න බෑ. නමුත් අපි බුද්ධිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මේ අධිභාරය නිසා ලංකාව තුල තියෙන සේල් වල මේ වෙද්දි තියෙන වාහන ඇත්තටම වැඩි විදිහට විකුණන්න බෑ. ඉතින් මේ වගේ දෙයක් කියනකොට කට්ටිය කමෙන්ට් අස්සේ අපෙන් ගේම ඉල්ලනවා. අපෙන් නෙමෙයි ගේම ඉල්ලන්න ඕන මේ වාහන වැඩිමුලට විකුණන්න බලාපොරොත්තු වෙන මේ කාලකන්නින්ගෙන් තමයි ගේම ඉල්ලන්න ඕන. මේ කළුකඩ මුදලාලිලාගෙන් තමයි අනිවාර්යයෙන්ම ගේම ඉල්ලන්න ඕන. එහෙම නැතුව මේ හරි කාරණාව නිතරම කියලා දෙන අපිටම මොකද මේ බනින්නේ කියලා ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක ලංකාවනේ කියලා තමයි මම වෙලාවකට හිත හදාගන්නේ. ඉතින් මට අවසාන වශයෙන් කියන්න දෙන්නේ ඔයාලා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ අධිභාරයේ පැනෙව්වට කලින් තිබුණු වාහන මිල ගණන් ගැන ඔයාලට අවබෝධයක් තියෙනවනේ. මේ මිල ගණන් වලට වඩා නම් කිසිම වෙලාවක වැඩිපුර සල්ලි දීලා වාහන මිලදී ගන්න එපා. විශේෂයෙන්ම මාස 3ක කාල සීමාවකට පස්සේ මේ අධිභාරය ඉවත් කරපුවාම නැවත වතාවක් පරණ මිල ගණන් වලටම වාහන අපිට අනිවාර්යයෙන්ම මිලදී ගන්න පුළුවන්. එතකොට රජය ඇයි මේ මාස 3ක් දීලා තියෙන්නේ? දැන් කාට හරි දෙන්න බලන්න ඉතින් මාස 6ක් දෙන්න තිබ්බනේ. අවුරුද්දක් දෙන්න තිබ්බනේ. නෑ. රජයේ ප්ලෑන් එක තමයි වාහන ආනයනකරුවන් මේ ආනයනය කරන වාහන නතර කරන එක. මේ මාස 3ක් දුන්නට පස්සේ මම අර කලින් කිව්වා වගේ මාස 3ක කාල සීමාවක් දුන්නට පස්සේ වාහන ආනයනකරුවෙක් ජීවිතේට වාහනයක් ආනයනය කරන්නේ නැහැ. මොකද මාස 3කින් අධිභාරය ඉවත් කරපු ගමන් නැවත වතාවක් පරණ මිලට මේ අධිභාරයත් සමග ගෙනාපු වාහනත් විකුණන්න සිද්ධ වෙන නිසා. ඉතින් රජය විසින් මේ මාස 3ක කාල සීමාවකට හරි අපි දන්නවා රුපියල මේ වෙද්දි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අප්‍රමාණය වෙමින් තියෙනවා. මේක යම්කිසි ප්‍රමාණයකින් පාලනය කරන්න දරපු උත්සාහයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම නැතුව රජයේ පැත්තෙන් කියලා තියෙනවා කිසිම වෙලාවක වාහන ආනයනයට සීමා පනවන්න. එහෙම නැත්නම් වාහන ආනයනය නතර කරන්න තවමත් එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ අදහසත් මේ සම්බන්ධයෙන් අපි දැනගන්න කැමති. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම තමයි අපේ channel එක හරහා ඔටෝමොබයිල් සම්බන්ධයෙන් වීඩියෝස් රාශියක් මේ වෙද්දී අරන් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම වාහන අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම වාහන රාශියක රිවිව්ස් මේ channel එක හරහා අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටිකත් නරඹන්න කියලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අවසාන වශයෙන් අපේ channel එක මේ වෙනකන් subscribe කරපු නැති අයටයි මේ ආරාධනය. අපේ channel එක subscribe කරගෙන යන්න bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න කියලා සියලු දෙනාටම ආරාධනය කරමින් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.